හෙලෝ ගයිස් මං හිතනවා 40ක් වගේ තමා මේ මූවිය එක බලලා ඇත්තේ 60ක්ම මේ මූවිය එක බලලා නෑ. ඉතින් ඒක නිසා තමයි මම මේ මූවිය එක ගෙනාවේ. ඉතින් ඔයාලා පොඩි කාලේ සොනික් බලලා ඇතිනේ. ඉතින් ඒකේ මූවි 3ක් රිලීස් වෙලා තියෙනවා. මේ ගෙනාවේ පළවෙනි මූවිය එක. ඉතින් ඔයාලට මේකේ 2යි 3යි ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. channel එකට උදව්වක් විදියට ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හරි. අපි මොකද අපේ වීඩියෝ එකට කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ලස්සන දූපතක ඉතාමත් වේගෙන් දුවන නිල් පාට ඉත්තෑපැටියෙක්. මෙයා ඉපදිලා තියෙන්නේ ඉතාමත් අසාමාන්‍ය බලයක් එක්ක. ඉතින් මෙයාගේ නම සොනික්. මෙයා ජීවත් වෙන්නේ මේ පුංචි දූපතේ. ඉතින් සොනික් දවසක් ඉතාමත් විනෝදයෙන් සහ වේගයෙන් මෙයාගේ ගෙදරට එනවා. මෙයා ගෙදරේදී මෙයාගේ ගෙදර ඉන්නවා විශාල බකමූණෙක්. ඉතින් මෙයා තමා සොනික්ව බලාගන්නේ. මෙයාගේ නම ලෝන්ට්‍රෝව්. මෙයා සොනික්ට ගොඩක් ආදරේ වගේම සොනික්ට අම්ම නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න දෙන්නේ නෑ. මෙයා සොනික්ට මේ ගෙදරින් එළියට පොඩ්ඩක්වත් බයින්න එපා කියලා තියෙන්නේ. ඒකට හේතුව මේ දූපතේ ඉන්නවලු ඉතාමත් නපුරු සත්ව කොට්ටාසයක්. එයාලා හදන්නේ සොනික්ව විනාශ කරන්නලු. ඒක නිසා තමා ලෝන්ට්‍රෝව් සොනික්ට එළියට යන්න එපා කියන්නේ. ඒත් සොනික් කියනවා බය වෙන්න එපා. මාව කවුරුවත්ම දැක්කේ නැහැ කියලා. ඉතින් එතකොට මේ සත්තු ජාතිය මෙතනට එනවා. ඊට පස්සේ මේ සත්තු ජාතිය එනවා සොනික්ට පහර දෙන්න. ඉතින් මේ වෙලේ ලෝන්ට්‍රෝවට පුළුවන් වෙනවා සොනික්ව බේරගන්න. ඉතින් මේ දෙන්න දැන් මෙතනින් පැනගන්න යගන්නේ. ඉතින් මෙතනදී මෙයාලා පැනලා යද්දි ලෝන්ට්‍රෝවට වදිනවා ඊතලයක්. ඉතින් ඒක නිසා එයාට පියාඹ ගන්න බැරුව වැටෙනවා බිමට. ඉතින් එයා වැටුණට පස්සේ එයා සොනික්ට කියනවා ඔයාට පරිස්සම් වෙන්න පුළුවන් එකම විදිය හැංගිලා ඉන්න එක කියලා. ඊට පස්සේ එයා කරන්නේ එක මැජික් මුද්දක් අරන් එක විසික් කරලා දානවා. එක විසික් කරාට පස්සේ වෙනම ලෝකයකට යන්න පුළුවන් දොරටුවක් හැදෙනවා. ඊට පස්සේ එයා අර වගේ මුදු තින මල්ලක් දීලා කියනවා ඔයාට කරදරයක් වෙන හැම වෙලෙම මුද්දක් පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ එයා සොනික්ව මෙතනින් යවලා එයා ඒ සත්තුන්ව නවත්ත ගන්න එතන ඉන්නවා. ඉතින් සොනික් මේ වෙලේ පැනලා යද්දි එයාට තේරෙනවා ලෝන්ට්‍රෝවට මෙතනදී කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඒක නිසා එයා ආයෙත් ඒ දොරටුවෙන් එද්දිම ඒ දොරටුව නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්නනවා අවුරුදු 10කට පස්සේ. එතනදී අපිට පෙන්නනවා එක පොලිස් නිලධාරියෙක්ව. මෙයාගේ නම ටොම්. එයාව දාලා තියෙන්නේ වාහනවල ස්පීඩ් එක චෙක් කරන්න. හැබැයි එයාව දාලා තියෙන්නේ වාහන නැතිම පාරක. ඒක නිසා මෙයාට මේක එපා වෙලා තියෙන්නේ. එයාට හරිම කම්මැලි. ඉතින් මෙයා මේ වෙලේ කම්මැලිකමටත් එක්ක ඉබ්බෙක්ට මේ ගන්න එක අල්ලනවා. එයාගේ වේගය 0.01. ඒක නිසා එයා කම්මැලිකමටම මෙයාට විහිළුවකුත් කරනවා. ඉතින් මෙයා මෙහෙම ඉන්නකොට එක පාරටම මෙයාගේ ගන්න එක 296කට වැටෙනවා. ඉතින් එයා හිතන්නේ ඒ ගන්න එකට මොකක් හරි වෙලා කියලා. ඒත් එක්කම අපට පෙන්නනවා එයාගේ පිටිපස්සේ සොනික් ඉන්නවා. ඉතින් ඒත් එක්කම මෙයාගේ ගන්න එක ආයමත් 300ට වැටෙනවා. මෙයා හිතන්නේ මේක කැඩිලා කියලා. එයා කෝකටත් එළියට ඇවිත් පරීක්ෂා කරන්න ගන්නවා. මෙයා මේම එළිය පරීක්ෂා කරද්දි මෙයාට හම්බ වෙනවා නිල් පාට අමුතු කටුවක්. ඒක සොනික්ගේ ඉත්තෑ කූරක්. ඉතින් මෙයා මේකත් අරන් මෙතනින් එන්න තීරණය කරනවා. ඒත් එක්කම අපට පෙන්වන්නේ ඉතාමත් වේගෙන් ගෙදර යන සොනික්ව. එයා ඉතින් ගෙදර ගිහින් ඉතාමත් විනෝදයෙන් කාලය ගත කරනවා. මෙයා මේ ලෝකයේ ඉන්නේ තව ටික දවසයි. ඊට පස්සේ එයා යන්නේ හතු විතරක් පිරිච්ච ලෝකයකට. ඉතින් මෙයා මේක ගැන හිතලා එනවා මේ ග්‍රීන් හිල් නගරය වටේ පොඩි රවුමක් දාන්න. ඒත් මෙයා මේ නගරය වටේ කොච්චර ගියත් මිනිස්සුන්ට මෙයාව පේන්නේ නැහැ. ඒකට හේතුව එයාගේ අසාමාන්‍ය වේගය. ඉතින් ඒකෙන් සොනික්ට වාසි. මොකද එයාව කවුරුවත් නොදන්න තරමට එයාට ප්‍රශ්න අඩුයි. ඉතින් මේ අතරම මෙයා අර ටොම්ගේ පවුල ගැන ඇහගාගෙන ඉන්නේ. වෙන මොකටවත් නෙමෙයි. මෙයාට කරන්න වැඩක් තියෙන්නේ වෙයි. මේ ඉන්නේ මැඩි ටොම්ගේ බිරිඳ. මෙයා තමයි මේ පළාතේ පශු වෛද්‍යවරිය. ඉතින් මෙහෙම තොරතුරු බලන අතරේ සොනික් හිතන්නේ එයාත් ටොම්ගේ පවුලේ කෙනෙක් කියලා. ඒත් ඇත්ත තත්ත්වය ටොම් ළමයාව දන්නේවත් නැහැ. සොනික් පේතින් තනි වෙලා කියලා හිතුනම ගොඩක් හිතට වේදනයි. ඉතින් ඒක නිසා මෙයා මෙතනින් එන්න තීරණය කරනවා. ඉතින් ඒක දවසක් රෑ ටොම් එයාගේ රාජකාරී කටයුතු ඉවර කරලා එයා එනවා ගෙදර. ඉතින් එයා ආවම එයාගේ බිරිඳ වෙච්ච මැඩි එයාට ලියුමක් දෙනවා. ඉතින් ඒ කාලේ ඉඳන්ම ටොම්ගේ ලොකු ආසාවක් තමයි ෆ්‍රැන්සිස්කෝ නගරයේ පොලිස් නිලධාරියෙක් වෙන්න. ඉතින් මේ ලියුමෙන් කියලා තියෙන්නේ ෆ්‍රැන්සිස්කෝ පොලිසිය කැමති වෙලා තියෙනවා ටොම් එයාලගේ නගරයේ නිලධාරියෙක් කරගන්න. ඉතින් මෙතනදී සර්ප්‍රයිස් එකක් විදියට මැඩි කේක් එක උත් කපනවා.
ඉතින් මෙතනදි මැඩි කියනවා එයා හෙටම යනවා කියලා ඉන්න තැනක් හොයාගෙන. මොකද එයාලා ඒ නගරයට ගියාට පස්සේ ඉන්න තැනක් තියෙන්න එපයි. ඉතින් ඊළඟ දවසේ උදේ සොනික් ඇවිත් ඉන්නවා බේස්බෝල් ගහන තැනකට. මෙයාටත් මෙතනදි ලොකු ආසාවක් ඇති වෙනවා මේ සෙල්ලම කරන්න. ඒත් එයාට මිනිස්සු අතරට ගියොත් ප්‍රශ්නයක් වෙන නිසා එයා රෑ වෙනකම්ම ඉන්නවා මෙතන සෙල්ලම් කරන්න. හැබැයි මේ සෙල්ලම කරන්නේ එයා විතරයි. බෝලේ දාන්නෙත් එයා, බෝලෙට ගහන්නෙත් එයා, බෝලේ රකින්නෙත් එයා. මෙයාට තේරෙනවා මේ ලෝකේ මෙයා ඇත්තටම තනි වෙලා කියලා. මෙයාට මේ වෙලාවේ ලොකු දුකක් ඇති වෙනවා. මෙයා මේ දුක නැති වෙන්න කරන්නේ පිට්ටනිය වටේම දුවන එක. හැබැයි මෙයා දුවන්නේ ඊටමත් ලොකු වේදනාවක් හිතේ තියාගෙන. ඊටත් වඩා මෙයා දුවන්නේ කලින් වේගයට වඩා 100 ගුණයක් විතර වැඩියෙන්. මේ වෙලාවේ මෙයාගේ බලය උපරිමයටම ඇවිත් මෙයාගේ ඇඟෙන් වෙනම බලයක් පිට වෙනවා. මේකෙන් මුළු පෘථිවියම විදුලිය විසන්ධි වෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ මෙයාගේ බලය කොච්චරද කියලා. ඉතින් ටොම් මේ වෙලේ ගෙදර ඉද්දි මෙයා දකිනවා අර පාරෙන් අහුලගත්ත කටුවෙන් නිල් පාට එළියක් වීදෙනවා. මේ විදුලිය බිඳ වැටීමේ කේස් එක පෙන්ටගන් වලටත් ගිහින්. මෙතන ඉන්න අය නම් කියන්නේ මේක හතුරු පහර දීමක් කියලා. මෙයාලා මේක ගැන හරියටම හොයාගන්න විද්‍යාඥයෙක්ව ගෙන්නන්න තීරණය කරනවා. මෙතන ඉන්න සමහරක් අයට නම් මේ විද්‍යාඥයාගේ නම හැව්වමත් එපා වෙනවා. මෙයාගේ නම රොබෝටික්කලු. ඉතින් ඊට පස්සේ අපට පෙන්නනවා ඊළඟ දවස මේ විනකොට මේ සිද්ධිය වුණ තැනට හමුදාවෙන් ගිහි පරීක්ෂණ පවත්වනවා. මේ වෙලාවේ මෙතනට එනවා විශාල වාහනයක්. ඒක ඇතුලෙන් එළියට එන්නේ රොබෝටික්කා. පොඩට නම් ටිකක් පිස්සුත් වගේ. මෙතන ඉන්න නිලධාරියට කතා කරන්න දෙන්නෙම නෑ. ඊට පස්සේ මෙයා මෙතනට ගෙන්නනවා මෙයාගේ රොබෝ යානා ටික. ඊට පස්සේ මෙයා මේ වලින් කැලේ පරීක්ෂා කරන්න ගන්නවා. ඉතින් මෙතනදී එක රොබෝ යානාවකට සොනික්ගේ අඩිසලකුණක් හම්බ වෙනවා. ඉතින් මේ වෙන දේ රොබෝටික්කා එයාගේ ලැබ් එකේ ඉඳන් බලන් ඉන්නේ. මේ වෙලේ මෙතනට එනවා මෙයාගේ සහායකයා. එයාගේ නම ඒජන්ට් ස්ටෝන්. රොබෝටික්කට පුළුවන් වෙනවා මේ අඩිසලකුණ සතෙක්ගේ කියලා තහවුරු කරගන්න. මෙයා මෙතනදි කියනවා මේ සතා නිකම්ම සතෙක් නෙමෙයි. මේ සතා පිටසක්වල ජීවියෙක් කියලා. මෙයා මෙතනදි කියනවා විදුලිය බිඳ වැටෙන්න හේතුව හතුරු පහර දීමක් නෙමෙයි. ඒක හරිම අමුතු සතෙක් නිසා වෙච්ච දෙයක් කියලා. ඉතින් එයා මෙතනදි දැනගන්නවා මේ සතාට අසාමාන්‍ය බලයකුත් තියෙයි කියලා. මේ වෙලේ මෙයා හැම කණ්ඩායමක්ම යවනවා මේ සතාව අල්ලගන්න. මේ වෙන දේ සොනික් බලාගෙන ඉන්නේ. ඉතින් මෙයාට තේරෙනවා ඊයේ වෙච්ච දේ නිසා තමයි මෙයාව මේ කට්ටිය හොයන්නේ කියලා. ඉතින් එයා ඉක්මනටම ගෙදර ගිහින් අවශ්‍ය කරන බඩු ටික පැක් කරගන්නවා මේ ලෝකෙන් යන්නම යන්න. මොකද එයා තව මෙහි හිටියොත් ප්‍රශ්න වැඩි වෙන නිසා මෙයා දැන් යන්න හදන්නේ හතු පිටිච්ච ලෝකයකට. මෙයා මේ වෙලේ යන්න ලෑස්ති වෙනකොටම අර රොබෝලා මෙතනටත් ඇවිත් ඒක නිසා මෙයා ආරක්ෂිත තැන හොයාගන්න යනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපට පෙන්වන්නේ ටොම්ව. එයා මේ වෙලාවේ යාගේ රාජකාරී වැඩක් කරන ගමන් ඉන්නේ. මේ වෙලේ මෙයාට කෝල් එකක් ගන්නවා මැඩි. ඉතින් මෙයාලා ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට ටොම්ට එනවා සද්දයක්. මෙයා හිතන්නේ රැකුන්ල වගේක් අයත් ගෙට පැනලා කියලා. ඒක නිසා එයා එනවා සීය නැති කරන ගන්නේකුත් අරගෙන මේ රැකුන්ලට හොඳ පාඩමක් කියලා දෙන්න. බැලින්නම් මේ ඇවිල්ලා තියෙන වෙන කවුරුත් නෙමේ අපේ සොනි. එයාට සේප් තැනකට මතක් වෙලා තියෙන්නේ මේ ටොම්ගේ ගෙදර. ඉතින් මෙයා ටොම්ගේ ගරාජ් එකට ගිහින් හතු ලෝකයට යන්න හදද්දිම ටොම් එනවා මෙතනට. ටොම් මෙයාව දැක්ක පාර හොඳටම බය වෙනවා. ඉතින් එයා බය වෙච්ච පාර එයාගේ අතින් සොනික්ට මේ සීය නැති වෙන උණ්ඩයක් වදිනවා. ඉතින් මේ සොනික්ට සීය නැති වෙන්න කලින් එයා දකිනවා ටොම්ගේ ෂර්ට් එකේ ගහලා තියෙන සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය. ඒක නිසා එයාගේ මනසේ තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයනේ. ඒක නිසා මෙයාගේ අතේ තියෙන මුද්ද බිමට වැටිලා එතනින් දොරටුවක් හැදෙනවා ෆ්‍රැන්සිස්කෝ වලට. ඉතින් මේ වෙලේ සොනික්ට සීය නැති වෙද්දි එයාගේ අතින් අර මායා මුදුමල්ලක් වැටෙනවා ෆ්‍රැන්සිස්කෝ වල කුළුණකට. ටොම්ට නම් මේ වෙච්ච දේ හිතා ගන්නවත් බෑ. එයා ඊට පස්සේ කරන්නේ මේ සොනික්ව කූඩුවකට දාලා තියන් ඉන්නවා එයාට සීය එනකන්. මෙයා මේ වෙලේ අර අහුලගත්ත කටුවත් අරන් බලනවා මේ කටුව සොනික්ගේ එකක්ද කියලා. ඉතින් මෙයා මේ ගැන කල්පනා කරනකොට අපිට පේනවා සොනික්ට සීය ඇවිත් එයා කූඩුවෙනුත් එළියට එනවා. බලද්දි ටොම් මේ කූඩුව ලොක් කරලා නැහැ. ඉතින් ටොම් මේ වෙලේ දකිනවා සොනික් එළියට ඇවිල්ලා කියලා.
ඉතින් මේ වෙලේ ටොම් දැනගන්නවා සොනික්ට කතා කරන්න පුළුවන් කියලා. දෙන්නත් එක මෙහෙම විස්තර කතා කර කර ඉන්නකොට සොනික්ට මතක් වෙනවා එයාගේ මුදු බෑග් එක. ඒ වෙලාවේ මෙතනට එනවා අර රොබෝටික්කා. එයාගේ විශාල වාහනෙත් අරන්. සොනික් මේ වෙලේ ටොම්ට කියනවා මෙයාලා එන්නේ මාව අරන් යන්න. ඒක නිසා මාව බේරගන්න කියලා. මොකද මෙයාට දුවා ගන්න බෑ. අර සීය නැති වෙන්න ගහපු බෙහෙත් එකේ පවර් එක තාම පොඩ්ඩක් තියෙනවා. ටොම්ට මේ වෙලේ මෙයා ගැන දුක හිතිලා මෙයා තීරණය කරනවා සොනික්ට උදව් කරන්න. ඉතින් දැන් මෙයා හදන්නේ සොනික්ව හංගන්න. මේ වෙලේ රොබෝටික්කට මේ වත්තේ තිබිලා සොනික්ගේ හරි පාරක් හම්බ වෙලා මෙයා දැනගන්නවා සොනික් ඉන්නේ අනිවාර්යෙන්ම මෙහෙ කියලා. මේ වෙලාවේ ටොම් සොනික්ව එයාගේ උඩ තට්ටුවේ තියෙන ගබඩාවේ හංගනවා. ටොම් ඊට පස්සේ කරන්නේ රොබෝටික්කව හම්බ වෙන්න යන එක. මේ වෙලාවේ රොබෝටික්ක කියන්නේ එයා විදුලිය හදන්න ආපු කෙනෙක් කියලා. නමුත් ටොම් දන්නවා මෙයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා. ඒක නිසා එයා රොබෝටික්කට ගේ ඇතුළට යන්න දෙන්නේ නෑ. හැබැයි මේ වෙලේ රොබෝටික්කා එයාගේ රොබෝ කෙනෙක්ව ගෙන්නලා මේ ගේ ඇතුළට යවනවා. ඉතින් දැන් රොබෝ එන්නේ ගබඩා කාමරය පරීක්ෂා කරන්න. ඒ වෙලාවේ සොනික් ඉන්නෙත් එතන. මේ වෙලේ සොනික් ඇංගිලා ඉන්න තැනටත් මේ රොබෝ ඇවිත් පරීක්ෂා කරන්න ගත්තම සොනික් හොඳටම බය වෙලා එතනින් බේරෙන්න ගිහින් එයා පහළ තට්ටුවට වැටෙනවා. මේක රොබෝටිකටත් ඇහුණ පාර එයා ටොම්වත් තල්ලු කරගෙනම ගේ ඇතුළට එනවා. හැබැයි වෙලේ එයා දකින්නේ ගෙට ආපු රැකුන් කෙනෙක්ව. ඉතින් මෙයා ඒක නිසා මේ ගෙයින් එළියට එන්න හදද්දිම මෙයා දකිනවා සොනික්ගේ අර කටුව. මෙයා මේ වෙලේ ටොම්ට තර්ජනය කරනවා ඔයා ඇත්ත කිව්වේ නැත්තම් මගේ ඩ්‍රෝන් එක ඔයාව විනාශ කරලා දායි කියලා. මෙයා ටොම්ට තප්පර 5ක කාලයක් දෙනවා ඇත්ත කියන්න කියලා. ඒත් ටොම් කැමති නැහැ සොනික්ව පාවල දෙන්න. ඒත් එක්කම තප්පර 5 ඉවර වෙද්දිම සොනික් එනවා මෙතනට. සොනික් කැමති නැහැ එයා නිසා ටොම්ට කරදරයක් වෙනවට. රොබෝටික්ක සොනික්ව දැක්ක ගමන්ම බය වෙලා කෑ ගහනවා. ඒත් එක්කම ටොම් රොබෝටික්කට පාරක් ගහනවා සීය නැති වෙන්නම. මේ වෙලේ අර රොබෝටික්කාගේ රොබෝ කරන්නේ මේ දෙන්නට වෙඩි තියන්න ගන්න එක. එයාලා මේව බේරි බේරි ඉද්දි සොනික් මේ රොබෝගේ උඩට පනිනවා. ඒත් මෙයා මේක නවත්තන විදිය නම් දන්නේ නැහැ. ඒත් එකම ටොම්ට පුළුවන් වෙනවා මේ රොබෝව විනාශ කරලා දාන්න. මේ වෙලේ ටොම් කරන්නේ සොනික්වත් අරන් එයාගේ වාහනේ පැනලා යන එක. මේ වෙලේ සොනික්ටයි ටොම්ටයි පුළුවන් වෙනවා නගරෙන් එළියට එන්න. මෙතනදි සොනික් කියනවා එයාව ෆැන්සිස්කෝ වලට ගෙනියන්න කියලා. මොකද එයාට දැන් ඕන වෙලා තියෙන්නේ එයාගේ මුදුමල්ල අරන් මේ ලෝකයෙන් ඉක්මනටම යන්න. මේ වෙලේ ටොම් වාහනේ නවත්තලා කියනවා ඔයා එහෙනම් එහෙට ගිහින් ඒ මුදුමල්ල හොයන් ඉක්මනටම ඔයාගේ ලෝකයට පරිස්සමින් යන්න කියලා. ඉතින් මේ වෙලාවේ සොනිකුත් ටොම්ට සමුදීලා එකපාරටම වේගෙන් යනවා. හැබැයි එයා ගියාටත් වඩා වේගෙන් ආපහු එනවා. මොකද එයා ෆ්‍රැන්සිස්කෝ වලට යන පාර දන්නේ නැහැ. මේ ගැන දුක හිතුන ටොම් තීරණය කරනවා සොනික්ව ෆ්‍රැන්සිස්කෝ වලට ගෙනියන්න. සොනික්ට මේ වැඩේ නිසා පට්ටම සතුටුයි. ඒත් එක්කම මෙයාලගේ ගමන පටන් ගන්නවා. ඔන්න ටිකක් රෑ වුණාම ටොම් වාහනේ නවත්තලා යනවා කෝල් එකක් ගන්න. මෙයාලා මේ වෙලාවේ නවත්තලා තියෙන්නේ නයිට් ක්ලබ් එකක් ළඟ. ඉතින් සොනික් මේ වෙලාවේ දකිනවා මිනිස්සු විනෝද වෙන විදිය. ඒක එයාට බලන් ඉන්නම බෑ. එයාට එතනට යන්නමයි හිතෙන්නේ. ඉතින් මේ වෙලේ ටොම් එනවා. එයා ගත්ත කෝල් එක ඉවර වෙලා මෙයාලට කන්න කෑමකුත් අරන්. මේ වෙලේ සොනික් වාහනේ නෑ. ටොම් ඊට පස්සේ එතන තිබ්බ ක්ලබ් එක ඇතුළට ගිහින් බලනවා සොනික් ඉන්නවද කියලා. ඉතින් සොනික් වෙස් බලාගෙන මේ ක්ලබ් එක ඇතුළට ඇවිත්. ඉතින් මේ වෙලාවේ ටොම් කියනවා අපි ඉක්මනටම මෙතනින් යන්න ඕන කියලා. ඊට පස්සේ සොනික් කියනවා එයාලා මෙතන තව ටික වෙලාවක් හිටියොත් එයාලා ගමන යද්දී එයා වචනයක්වත් කතා නොකර මේ ගමන යනවා කියලා. ඉතින් ටොම්ටත් මෙයාගේ කන් කරච්චලය ඉවස ගන්න බැරුව තමයි ඉඳලා තියෙන්නේ. මොකද සොනික් මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන්ම කියවනවලු. ඉතින් මේක නිසා ටොමුත් කැමති වෙනවා මේ වැඩේට. මේ වෙලාවේ සොනික් මෙතන විනෝද වෙන විදිය හරියටම දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ටොම් අහනවා ඔයාට විනෝද වීමේ ලිස්ට් එකක් නැද්ද කියලා. ඉතින් සොනික් මෙහෙම දෙයක් ගැන දන්නේවත් නැහැ. ඒක නිසා ටොම් එයාට එහෙම ලිස්ට් එකක් හදලා දෙනවා. ඊට පස්සේ මෙයාලා මේක ඇතුලේ තියෙන ක්‍රීඩා කරලා හොඳටම විනෝද වෙනවා. හැබැයි සොනික් මේ වෙලාවේ පොඩි රණ්ඩුවකුත් දාගන්නවා. හැබැයි මෙයා ගොඩක් වේගවත් නිසා මෙයාට පුළුවන් වෙනවා මෙතන ඉන්න කට්ටියට එයාලගේම කට්ටියට ගහන විදියට හැඩගස්සන්න. ඊට පස්සේ මෙයාලා ඉක්මනටම මෙතනින් පැනලා යනවා. මෙයාලා ඊට පස්සේ යනවා රැට නවතින්න පුළුවන් කාමරයකට. එතන තිබ්බ ටීවී එකේ යනවා ටොම් ත්‍රස්තවාදියෙක් විදියට නම් කරලා කියලා. ඒක නිසා මේ වෙලාවේ ටොම්ගේ මූඩ් අප්සෙට් යනවා. ඊළඟ දවසේම රොබෝටික්කට පුළුවන් වෙලා තියෙනවා ටොම්ලා විනෝද වුණ තැන හොයාගන්න. ඉතින් එයා මෙතන ඉන්න කෙනෙක්ගෙන් දැනගන්නවා සොනික්ලා ගියේ ෆ්‍රැන්සිස්කෝ පැත්තට කියලා.
සොනික්ලා ඉතින් උදේම ගමන පටන් අරන් මේ දෙන්න දැන් නිකන් හැසිරෙන්නේ හොඳම යාළුවෝ වගේ. හැබැයි මේ වෙලේ රොබෝට් එක්කා මෙයාලගේ පස්සෙන් පන්නන ගමන් ඉන්නේ. රොබෝට් එක මේ වෙලාවේ මෙයාලා ළඟට යවනවා අමුතු වාහනයක්. ඉතින් සොනික්ලා මේ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඉතින් මේ වෙලේ අර වාහනේ කේබල් එකක් විදලා ටොම්ලා ඉන්න වාහනේ අල්ලගන්නවා. ඉතින් මේ වෙලාවේ ටොම්ට වාහනේ පාලනය කරගන්න අමාරු වෙනවා. මේ වෙලාවේ සොනික් වාහනේ ඉස්සරහට විසික් වෙනවා. මේ වෙලේ සොනික්ගේ ඇඟේ නිල් පාට ආලෝකයක් පැතිරෙන්න ගන්නවා. හරියට නිකන් කරන්ට් එකක් වගේ. ටොම් මේ එක්කම වාහනේ රේස් කරනවා. ඒක නිසා අර කොක්කත් ගැලවෙනවා. අර කොක්ක ගැලවිච්ච පාරට සොනික් මේ වාහනේ විසික් වෙලා ගිහින් වදිනවා අර අමුතු කාර් එකේ. ඒ වැදිච්ච පාරට අර වාහනේ විනාශ වෙලා යනවා. ඒක නිසා ටොම් ආයෙත් වාහනේ අරවන් ඇවිත් බලනවා සොනික්ට මොකද වුනේ කියලා. මේ වෙලේ බලද්දි සොනික් නිකන් හරියට බෝලයක් වගේ. ඒත් එක්කම සොනික් ආයෙත් නැගිටලා නටන්න ගන්නවා මෙයා මේ යෝධ වාහනය විනාශ කරා කියලා. හැබැයි මේ වාහනේ තවත් මොකක් හරි පුංචි වාහනයක් එන්න හදන්නේ. ඒක නිසා මෙයාලා මෙතනින් ටක් ගාලා බැන ගන්නවා. ඒත් එක්කම පොඩි වාහනයක් දෙන්නගේ පස්සෙන් පන්නන්න ගන්නවා. රොබෝට් එක නම් මෙයාලව අතරින්නේ නැති පාටයි. මේ පුංචි වාහනේ එක පාරටම අමුතු ගැජට් එකක් යවනවා. හැබැයි මේක වදින්නේ ටොම්ලා ඉස්සරහින් යන වාහනයකට. මේ ගැජට් එක නිසා ඒ වාහනේ එතනම හිර වෙනවා. ටොම්ට දිගටම වාහනේ ඩ්‍රයිව් කරන්න කියලා සොනික් එනවා වාහනේ පිටිපස්සට. ඒත් එක්කම අර වාහනේ එනවා තවත් ගැජට් ගොඩක්. ඊට පස්සේ සොනික් කරන්නේ මේ ගැජට් ඔක්කොම විනාශ කරලා එක ගැජට් එකක් අරන් ගිහින් දානවේ වාහනේටම. මේ ගැජට් එක වැද්ද නිසා මේ වාහනේ පෙරලිලා විනාශ වෙලා යනවා. හැබැයි මේක ඒත් ඉවර නෑ. ඒත් එක්කම තනිරෝධි වාහනයක් මෙයාලා පස්සෙන් පන්නන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේක විනාශ කරන්න යන්නේ ටොම්. ඊට පස්සේ මේ කාර් එක ඩ්‍රයිව් කරන්නේ සෝනි. ඉතින් යා මේ වෙලාවෙත් තමා වාහන පදින්න ඉගෙන ගන්නේ. ඒකත් පොතක් බලාගෙන ටොම් ටෝච් එකක් අරන් ගිහින් පොඩි වාහනේ ඔලුවටම ගහලා ඒක විනාශ කරලා දානවා. ඒත් ඔන්න ඒ වාහනෙන් තවත් පුංචි හෙලිකොප්ටර් එකක් එනවා. මේ වෙලේ සොනික් කියනවා ඒක නම් හරිම ෂෝක් අපි ඒක තියාගමු කියලා. ඒත් එකම මේකේ තියෙන ලේසර් එකකින් වාහනේ උඩ කෑල්ල කපලා දානවා. සොනික් ඒක ළඟට ආපු ගමන්ම එක දෙකට කඩලා දානවා. ඒත් එක්කම මේ හෙලිකොප්ටර් එකේ තියෙන බෝම්බයක් මෙයාගේ අතේ ඇලවෙනවා. ටොම් ඊට පස්සේ වාහනේ කැලේට කපලා නවත්තනවා. ඊට පස්සේ ටොම් කරන්නේ රෙදි කෑල්ලකින් ඒ බෝම්බේ විසික් කරලා දාන එක. හැබැයි ඒක විසික් වෙලා නෑ. තාමත් ටොම්ගේ අතේ තියෙනවා. සොනික් ඊට පස්සේ කෝටු කෑල්ලක් අරන් ඇවිත් කෝටු කෑල්ලේ ආධාරයෙන් එක ගලක් උඩින් තියෙන එක. එක ගලක් උඩින් තිබ්බට පස්සේ ඒක එක පාරටම පුපුරලා යනවා. පේන විදියට නම් සොනික්ට හොඳටම තුවාලයි වගේ. මේ වෙලේ අපට පෙන්වන්නේ රොබෝටික්කව. මෙයාට දැන් හොඳටම කේන්ති. මොකද මෙයාගේ එක වැඩක්වත් සාර්ථක වුණේ නැති නිසා. මේ වෙලේ මෙයාගේ සහායකයා කියනවා ඒ දෙන්න නම් ලක්ෂ්‍යෝ දෙන්නේ කියලා. මේකට කේන්ති ගිහින් රොබෝටික්ක සහායකයට දෙකක් දෙන්න යද්දිම එයාට හම්බ වෙනවා සොනික්ගේ කටුව. ඒක පරීක්ෂා කරන්න ගිහින් මෙයාට එකෙන් කරන්ට් එකකුත් වදිනවා. ඊට පස්සේ අපට පෙන්වන්නේ ටොම්ලව. ටොම් සොනික් වාරන් ඉක්මනට යනවා මැඩී ගාවට. මොකද එයා පශු වෛද්‍යවරියක්. මැඩීගේ අක්කා නම් ටොම්ට පොඩ්ඩක්වත් කැමති නෑ වගේ. මෙයා හොඳටම කෑ ගහන්න ගන්නවා ටොම් මේ ආව කියලා. හැබැයි එතකොටම සොනික්ව දකින මෙයා කලන්තේ දාලා බිමට වැටෙනවා. මේ වෙලේ රොබෝට් ටික්කා සොනික්ගේ කටුව පාවිච්චි කරලා මොකක්ම හරි දෙයක් හදන්නයි යන්නේ. මේ වෙලේ මැඩී සොනික්ව පරීක්ෂා කරන ගමන් ඉන්නේ. හැබැයි එයාගේ අක්කව නම් මෙයාලා ගෙට ගහලා දාලා. මොකද එයා හිටියොත් වැඩක් කරගන්න නම් දෙන්නේ නැති නිසා. මේ වෙලේ සොනික්ට සීයා ආපු ගමන්ම එයා මුළු ගේ වටේම වේගෙන් දුවනවා. මැඩීට නම් මේක හිතා ගන්නවත් බෑ. හැබැයි මැඩී මේ වෙලාවේ කරන්නේ ටොම්ව එක්කම් පොඩ්ඩක් පැත්තකට යන එක. ඊයින් ටොම්ට හොඳටම බයින්න ගන්නවා පිටසක් වල ජීවියෙක් එක්ක මොකද්ද මේ කරන්න කියලා. ටොම් ඉතින් මැඩීට මේ වෙච්ච හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා. මේ වෙලාවේ පෙටලිගේ දුව සොනික්ටාලු සපත්තු දෙහිවුත් දෙනවා. මොකද සොනික් මෙච්චර කල් පාවිච්චි කරලා තියෙන්නේ මේ පොතපු පරණ සෙරප්පු දෙකක් ඉඳලා. සොනික්ට මේ වුණ දෙයට ගොඩක්ම සතුටුයි. ඊට පස්සේ මෙයාලා එනවා අර සොනික්ගේ මුදුමල්ල වැටිච්ච ගොඩනැගිල්ලට. හැබැයි මේ වාහනේ එලවන් යන්නේ සොනික්මයි. කොහොමාරි මෙයාලා බිල්ඩින් එක ළඟට එනවා. ඉතින් ඊට පස්සේ සොනික් කියනවා උඩට යන්න නම් යතුරක් ඕන කියලා. මේ වෙලාවේ ටොම් ගිහින් එයාගේ පොලිස් ID එක පෙන්නලා උඩට යන්න අවශ්‍ය කාඩ් එක ඉල්ල ගන්නවා. ඉතින් දැන් යාලා උඩට යන්න හදන්නේ සොනික්පත් බෑග් එකක දාගෙන.
ඉතින් සොනික් මෙතනදි කෑ ගන්නවා මේක ඇතුලේ ඉන්න බෑ. මේක ඇතුලේ ගොඩක් ප්‍රශ්නේ කියලා. ඉතින් ඒක නිසා එතන ඉන්න මිනිස්සු හිතන්නේ ටොම් ළමෙක්ව බෑග් එකේ දාගෙන යනවා කියලා. ඉතින් දැන් මෙයා කොහොම හරි බිල්ඩින් එක උඩට එනවා. වාසනාවකට මේ මුදුමල්ල තාම තියෙනවා. සොනික් දැන් යන්න හදන්නේ. හැබැයි මෙයාලා දෙන්නටම මේ සමු ගැනීම ගොඩක් වේදනාකාරී දෙයක්. කොහොම හරි මෙයා යන්න මුද්ද අතර ගද්දිම මෙතනට එනවා අර රොබෝටික්කා. දැන් මෙයා හදන්නේ මේ තුන් දෙනාටම වෙඩි තියලා දාන්න. මේ වෙලාවේ සොනික් කරන්නේ මේ දෙන්නව බිල්ඩින් එකේ බිමට තල්ලු කරන එක. හැබැයි මේ වෙලාවේ රොබෝටික්කත් මොකක් හරිම බොත්තමක් උබන්නයි හදන්නේ. ඉතින් බොත්තම උබන්න කලින් සොනික්ට පුළුවන් වෙනවා මේ රොබෝල ටික විනාශ කරලා දාන්න. මේ වෙලාවේ සොනික් කරන්නේ මුද්දක් පාවිච්චි කරලා අර දෙන්නව ගොවි පොලක කොහු ගොඩකට යවන එක. එතකොට එයාලට කිසිම කරදරයක් වෙන්නේ නැති නිසා මේ වෙලාවේ රොබෝටික්කා අර බොත්තම ඔබනවා. ඒකෙන් පුළුවන් වෙනවා මේ ප්ලේන් එකට සොනික්ගේ වගේම ස්පීඩ් එකක් ගන්න. එහෙම පුළුවන් වෙලා තියෙන්නේ සොනික්ගේ අර කටුව නිසා. දැන් සොනික් හදන්නේ මෙතනින් පැන ගන්න. හැබැයි රොබෝටික්කට පුළුවන් දැන් සොනික්ගේ වේගයෙන්ම යන්න. මොකද අර කටුවේ තියෙන බලය නිසා. සොනික්ට නම් මෙයාගෙන් බේරුමක්ම නැති පාටයි. එයා වෙඩි තිය සොනික්ගේ පස්සෙන්ම එනවා. මේකින් බේරින්න සොනික් මුද්දක් පාවිච්චි කරලා වෙන තැනකට යනවා. ඒත් රොබෝටික්කත් එතනට එනවා. පේන විදියට සොනික්ට මෙයාගෙන් බේරෙන්න නම් ලෝකෙ වටේම දුවන්න වෙයි වගේ. දැන් මෙයා ඉන්නේ ඊජිප්තුවේ. අන්තිමට මෙයා ඊජිප්තුවේ පිරමීඩයක් උඩ දුවන ගමන් තව මුද්දක් විසික් කරනවා. හැබැයි මෙයා දොර ඇතුලෙන් යන්න හදනකොටම මෙයාට රොබෝටික්කගේ ලේසර් කිරණ වදිනවා. මේ නිසා එයා ගිහින් වැටෙන්නේ එයාගේ නගරය වෙච්ච ග්‍රීන් හිල් වලට. රොබෝටික්කත් මේ දොරටුවෙන් මේ නගරයට එනවා. සොනික්ට නම් මේ වෙලාවේ සිහියක් නෑ. මේ වෙලාවේ ටොම්ලත් මෙතනට එනවා. එයා මේ වෙලේ සොනික්ගේ මුදු බෑග් එක අහුලා ගන්නවා. රොබෝටික්ක සොනික්ව විනාශ කරලා දාන්න හදන්නේ. හැබැයි ටොම් මුද්දක් පාවිච්චි කරලා හොරාටම මෙයාගේ ප්ලේන් එකට ඇවිත් රොබෝටික්කට හොඳටම පහර දෙන්න ගන්නවා. හැබැයි රොබෝටික්කා ටොම්ට ගහලා ප්ලේන් එකෙන් බිමට දානවා. දැන් නම් සොනික් ඉවරයි වගේ. හැබැයි එහෙම නෑ. නගරේ මිනිස්සු ටොම්ගේ උදව්වට ඇවිත් ඒත් සොනික් කිසිම ශබ්දයක් නෑ. ටොම් හිතන්නේත් එයා මැරලා කියලා. රොබෝටික්ක මේ වෙලාවේ කියනවා මෙයා පිටසක් වල ජීවියෙක්. මොකද මේ සතාට මෙච්චර ආදරය කරන්න කියලා. ටොම් මේ වෙලාවේ කියනවා මෙයා තමයි මගේ හොඳම යාළුවා. ඒ වගේම මේක මෙයාගේ නගරය කියලා. මේක ඇහුණ සොනික්ගෙන් ආයෙත් ලොකු බලයක් පිට වෙන්න ගන්නවා. දැන් නම් රොබෝටික්ක ඉවරටම ඉවරයි වගේ. මොකද සොනික්ට හොඳටම තරහා ගිහින් ඉන්නේ. සොනික් මේ වෙලාවේ රොබෝටික්ක ළඟ තිබ්බ එයාගේ කටුවේ බලයත් විනාශ කරලා දානවා. රොබෝටික්කත් මේක අතාරින්නේ නැති පාටයි. මෙයා මේ හැම ලේස එකක්ම සොනික්ගේ පැත්තට හරවනවා. රොබෝටික්කා එක පාරටම එයාගේ මිසයිල් ටික සොනික් ඉන්න පැත්තට එවනවා. සොනික් ඒවගෙනුත් බේරිලා රොබෝටික්කගේ ප්ලේන් එකට හොඳටම ගහනවා. දැන් මෙයාගේ ප්ලේන් එකට හොඳටම ඩැමේජ්. ඒත් රොබෝටික්කත් මේක අතාරින්නේ නැහැ. මේ වෙලාවේ සොනික් කියනවා මම නෙමෙයි හතු ලෝකෙට යන්න ඕනි. ඔයයි කියලා. ඒත් එක්කම ටොම් කරන්නේ සොනික්ගේ මුද්දා රොබෝටික්කගේ ප්ලේන් එක පිටිපස්සට විසික් කරන එක. ඒ මුද්දෙන් හතු ලෝකෙට යන දොරටුවක් කරනවා. මේ වෙලාවේ සොනික් රොබෝටික්කගේ ප්ලේන් එකට හොඳ පහරක් දෙනවා හතු ලෝකෙ ඇතුළටම යන්න. එයා එහෙම හතු ලෝකෙට විසික් වෙලා ගියාම මේ දොරටුවත් වැහිලා යනවා. දැන් රොබෝටික්කගේ කරදරේ ඉවරයි. ඉතින් ටොම් තීරණය කරනවා ආයෙත් ග්‍රීන් හීල් වලම ඉන්න. මොකද සොනික් මේ නගරයට ගොඩක් කැමති නිසා. මැඩිත් ඒ තීරණයට කැමති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ දවස. ඔන්න ඉතින් මේ වෙලාවේ ටොම් මෙයාගේ ගේ අලුතෙන් පේන්ට් කරන ගමන් මේ වෙලාවේ මෙතනට එනවා පෙන්ටගන් වල ලොක්කා. එයාලා ටොම්ව සියලුම වැරදි වලින් නිදහස් කරලා. හැබැයි එයාලා දන්නේ නෑ සොනික් තාම ටොම් ළඟ කියලා. සොනික් කියනවා කට්ටියත් එක්කම අද ෆිල්ම් එකක් බලමු කියලා. ඒත් මැඩීට අද ගමනක් යන්න තියෙන නිසා එයා කියනවා අද බෑ දැන් ඔයාගේ ගුහාවට යන්න කියලා. මෙයා හිතන්නේ මෙයාලා මෙයාට කැලෑවේ තියෙන ගුහාවට යන්න කිව්වා කියලා. එයා දුකින් එතනින් ආයෙත් ගුහාවට යන්න හදද්දිම ටොම් කියනවා ඒ ගුහාව නෙමෙයි උඩ තියෙන ගුහාව කියලා. සොනික්ට මේක තේරෙන්නේ නැහැ. සොනික්ට මෙහි කවදාවත් ගුහාවක් තිබිලා නැහැ. එහෙනම් මෙයාලා මේ මොකද්ද කියන්නේ? ඉතින් සොනික්ට ගිහින් බලද්දි තමයි තේරෙන්නේ ටොම්ලා උඩ ගවඩා කාමරය ලස්සනට හදලා කියලා. මෙයාට නම් මාරම සතුටින් මේ වැඩේට. ඒ තුන්දෙනා අන්තිමේට එක පවුලක් වෙනවත් එක්කම මේ ලස්සන කතාව මෙතනින් ඉවර වෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක හදන්න උන මහන්සියට උදව්වක් වශයෙන් අනිවාර්යෙන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් එකක් දාලා නැත්තම් දැන්ම ලයික් එකකුත් දාන්න.